ඔන්න ඉතින් අපි යනවා අද ලස්සන තැනකට. අපි අද යන්නේ කිතුල්ගල RM කියන හෝටලයට තමයි මේ යන්නේ. ලස්සන පරිසරයක අසිරිය නරඹමින් තමයි අපි මේ යන්නේ. අපිව විශ්වාස කරලා අපේ හොඳම කස්ටමර් කෙනෙක් කිතුල්ගල RM කියන හෝටල් එකේ AC ටික හයි කරන්න කියලා අපිට කතා කරා. අපිව විශ්වාස කරලා අපි මේ බලන්නේ ලස්සන තැනට දැන් මේ ඇවිත් තියෙන්නේ. මේ බලන්න ඔයගලන්ට බලන්න පුළුවන් RM කියන මේ හෝටල් එක. ලස්සන පරිසරයක්, කිතුල්ගල ගඟ, ඒ වගේම කොටේජස් තියෙනවා. හදලා ලස්සන පරිසරයක්. ඇත්තටම මෙතනට ආවම මාර වෙනසක් තේරෙනවා. පන්දි පිටින් ඉඳලා මේ වගේ තැනකට ආවම ඒ ඇඟට දැනුණු ෆීලින් එක ඒක ඇත්තටම ගිය අපි හැමෝටම දැනෙච්ච දෙයක්. ඉතින් අපි මේ ආවා AC හයි කරන්න තියෙන ඒ රූම්ස් වලට අවිල්ලා මේ බලන්නේ කොහොමද කොතනද හයි කරන්න තියෙන්නේ කියලා. දැන් අපි හදන්නේ අපි ගෙනාවු අපේ TCL බ්‍රෑන්ඩ් එක අන්ලෝඩ් කරගන්න. මේන් අපේ ටීම් එක අපි අන්ලෝඩ් කරගෙන ඉවරයි. අපේ යුනිට්ස් එක දැන් ඉතින් තියෙන අපිට උඩට අරගෙන යන්න මේ ටික. ඔන්න දැන් අරගෙන ආවා අපි. රූම්ස් තියෙනවා කීපයක්ම. අපිට මං හිතන්නේ ACs මෙතන 12ක් 13ක් වගේ අපි හයි කරේ. ඉතින් දැන් අපි ඒවා පෙට්ටි වලින් අරගෙන අපි මේ හයි කරන්නයි හදන්නේ. බලමු. ඔයගොල්ලන් හැමෝම මේ වීඩියෝ එකත් එක්ක ඉන්න. ඇත්තටම මේක අපේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට කරන. අපි මීට කලින් වීඩියෝ කරලා තියෙනවා. නමුත් මේ විදිහට කරන පළවෙනි වීඩියෝ එක අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වුණාට hina වෙන්න එපා. රයිට්, මේ ලස්සන රූම් එකක් මේකත් බලන්න. ඔයගලන්ට බලාගෙන යනකොට තේරෙයි එකම concept එකකට තමයි මේකේ rooms ටික design කරලා තියෙන්නේ. ඒකේ ඇත්තටම පුදුම ලස්සනක් තියෙන. ඒකේ පාවිච්චි කරලා තියෙන interiors එතකොට හැමදේම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ලස්සන ඩිසයින් කරපු රූම් එකට ලස්සනට AC එක හයි කරගන්න තමයි අපිට මේ කතා කරේ. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන්ම අපේ උපරිම දක්ෂතාවය අපි මේකට යොදවලා හැකියාව යොදවලා අපි මේ වැඩේ කරලා දෙන්න උත්සාහ කරා. එතනම අපි කරා. මේ තියෙන අපි අවුට්ඩෝර්ස් පැත්ත. අපි දැන් ACs ටික ඉන්ඩෝර් පැත්ත හයි කරගෙන අපි මේ අවුට්ඩෝර්ස් පැත්තට ආවා. මේක නම් තිබ්බ පොඩි ටාසන් ගේම් එකක්. ගහේ ගිහිල්ලා වැලේ ගිහිල්ලා උස තැනක තමයි හයි කරන්න තිබුණේ. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වැඩකින් ආයි තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.